ශ්‍රී ලංකාවේ සහ ಭಾರತೀಯ ජනප්‍රවාදවල මෙන්ම බෞද්ධ සාහිත්‍යයේත් නාග කන්‍යාවන් නාගා කන්‍යාස් පිළිබඳව ඊතා රසවත් සහ අද්භූත තොරතුරු රසක් සඳහන් වේ. නාග ලෝකයේ වෙසන අතිශය රූමත් රූපයකින් පෙනී සිටින මොවුන් ගැන ඇති ප්‍රධාන කරුණු කිහිපයක් මෙන්න. පෙනුම සහ ස්වරූපය. අර්ථමානුෂීය ස්වරූපය. බොහෝ විට නාග කන්‍යාවන් නිරූපණය කරන්නේ ඉනෙන් ඉහළ කොටස ඊතා රූමත් ස්ත්‍රියකගේ ලෙසත් ඉනෙන් පහළ කොටස සර්පයෙකුගේ ලෙසත්ය. රූප විපර්යාස. ජනප්‍රවාදවලට අනුව මොවුන්ට අවශ්‍ය ඕනෑම අවස්ථාවක සම්පූර්ණ මිනිස් වේශයක් ගැනීමට හෝ සම්පූර්ණ සර්ප වේශයක් ගැනීමට අద్භූත බලයක් පවතී. ආභරණ. මොවුන් ඊතා වටිනා මැණික් හා ස්වර්ණාභරණ වලින් සැරසී සිටින බවත් විශේෂයෙන් ඔවුන්ගේ හිසේ දීප්තිමත් නාග මාණික්‍යයක් ඇති බවත් විශ්වාස කෙරේ. නාග ලෝකය සහ වාසස්ථාන. නාග කන්‍යාවන් වාසය කරන්නේ පාතාල ලෝකයේ ලෙස හැඳිනන භූගත හෝ ජලාශ්‍රිත රාජධානියකය. බොහෝ විට එය භෝගවතී නගරය ලෙස හැඳින්වේ. මොවුන් සාගරය, ගංගා, විල් සහ විශාල වැව්පතුලේ ඇති මාලිකාවල වෙසන බවට විශ්වාසයක් පවතී. ශ්‍රී ලංකීය ඉතිහාසය සහ නාග කන්‍යාවන්. ශ්‍රී ලංකාවේ වංශ කතාවල සහ ජනප්‍රවාදවල නාග කන්‍යාවන් ගැන සුවිශේෂී තැන් කිහිපයක් හමු වේ. කැලණි රාජධානිය. මණියක්කිත නාරජු ගැන සඳහන් වන පුවතවල නාග කන්‍යාවන් ගැනද සඳහන් වේ. කුවේනිය සහ නාග ගෝත්‍රය. ඉතිහාසඥයන් පවසන පිරිස පුරාණ ලංකාවේ සිටි නාග ගෝත්‍රික කාන්තාවන් ඔවුන්ගේ රූපශ්‍රීය සහ සටන්කාමී බව නිසා නාග කන්‍යාවන් ලෙස අතිශයෝක්තියෙන් හැඳින්වුවා විය හැකිය. සීගිරිය සහ කලා නිර්මාණ. පැරණි කැටයම්වල සහ මූර්තිවල නාග කන්‍යාවන්ගේ රූප දැකගත හැකිය. ආරක්ෂකීන් හෝ සෞභාග්‍යයේ සංකේත ලෙසයි. ආගමික සහ සංකේතාත්මක අගය. නාග කන්‍යාවන් නිදාන, ජලය සහ ස්වභාවික සම්පත් ආරක්ෂා කරන පිරිසක් ලෙස සැලකේ. සෞභාග්‍ය. හින්දු සහ බෞද්ධ සංස්කෘතීන්හි මොවුන් සශ්‍රිකත්වය සහ වර්ෂාවේ සංකේතයක් ලෙසද වන්දනාවට පත්‍ර වේ. බෞද්ධ සාහිත්‍ය. බුදුන් වහන්සේ ධර්මයේ දේශනා කරන අවස්ථාවල නාග කන්‍යාවන් පැමිණි ධර්මයේ ශ්‍රවණය කළ බව මහායාන සූත්‍රවල මෙන්ම ලංකාවේ දේශීය බෞද්ධ කතාවලද සඳහන් වේ. නාග මාණික්‍ය. නාග කන්‍යාවන් සතුයයි කියන නාග මාණික්‍ය ඊතා ප්‍රබල බලයක් ඇති මැණික් වර්ගයක් ලෙස සැලකේ. එය හිමි කරගන්න අයට මහා ධනයක් සහ වාසනාව ලැබෙන බවට ගැමියන් අතර විශ්වාසයක් පවතී. ශ්‍රී ලංකාවේ සියලු නගර අතුරින් කැලණිපුරය හා නාගයන් අතර ඇත්තේ නොබිඳිය හැකි සම්බන්ධයකි. මානව විද්‍යාත්මක සිද්ධාන්තයන් අනුව ඒ සඳහා ඉදිරිපත් කළ හැකි ප්‍රබලතම සාක්ෂියක් තිබේ. එනම් දුරාතීතයේ කැලණිපුරය නාග නමින් හඳුන්වන මනුස්ස ගෝත්‍රයක වාසභූමිය වීමය. බුදුන් වහන්සේ ජීවමාන සමයේදී මණියක්කිත නාරජු කෙනෙකු කැලණියේ රජකම් කළ බව පැවසේ. මණියක්කිත යන්නෙහි සිංහල අරුත වන්නේ මැණික් බදු ඇස් ඇති යන්නය. කැලණිපුරයේ වෙසන මෙම නාගයන් සම්බන්ධ යටගියාව බොහෝ දුරාතීතයට දිවියන අතර කෝට්ටේ යුගයේ ලියවුණ සැලලිහිණි සංදේශයේ එන මනහර නොමිනෙවියා හිඳ ලවලිපිට යනුවෙන් ඇරබෙන පත්‍ය කැලණිපුරයේ වෙසන නාග කන්‍යාවන් පිළිබඳව පැවසන රමණීය කවියකි. එම කවියෙන් සංදේශකතුවරා සැලලිහිණියාට පවසා සිටිනුවේ මැණික් වීණා වයමින් කැලණිගං ඉවුරේ වැලිතලා මත හිඳ බුදුගුණ ගී ගයන නාග මානවිකාවන්ට මද වේලාවක් සවන් දෙන ලෙසය. එමෙන්ම මනුෂ්‍ය ලෝක සහ නාග ලෝකීය සම්බන්ධ කෙරෙන දොරටුවක්ද කැලණි විහාරය අද්දර කැලණි ගංපතුලේ ඇති බවට පැරණි ජන විශ්වාසයක් තිබේ. මේ සියලු කතා පසකින් තැබුවද්ද නාගයන් සතු ඇතියයි පැවසන මෙම නාග මාණික්‍ය පිළිබඳ ජන විශ්වාසයේ කිසියම් සත්‍යතාවයක් තිබිය නොහැකිද? ඒ සම්බන්ධයෙන් අපගේ ජන විශ්වාසවලට අනුව මෙම නාග මාණික්‍ය හිමිවන්නේ අනේක විද නාගයන් අතුරින් නාගරාජයන් ලෙස සැලකෙන දකුණු සහ අග්නිදිග ආසියාවේ දක්නට ලැබෙන සත්ව විශේෂයට පමණි. එහෙත් එම නාගයා තමා උගුරේ සංගවාගෙන ප්‍රවේශම් කරන බව පැවසන මෙම නාග මාණික්‍ය ඔවුන්ගේ ඉන්ද්‍රිය පද්ධතියට අයත් වන්නක් නොවේ. එය එම නාගයා විසින්ම මේ මිහිතලේ කොතනක හෝ තිබී සොයා ගන්නා අන්ධකාරයේ දිස්නය. දෙන කිනම් හෝ වර්ගයක මිනි කැටයකි. තම ශරීර ප්‍රමාණයට අනුව සෙසු නාගයන්ට වඩා විශාල වන මෙම නාගරාජයන්ට ගොදුරු සොයාමින් එහා මෙහා යාමට ඇති ඉඩ ප්‍රස්තාව අවම වීම නිසා අන්ධකාර රාත්‍රීන්හි මෙම නාගයෝ තමන්ට ගොදුරු කරගත හැකි කෘමි සතුන් බහුල ප්‍රදේශයකට ගොස් එම නාග මාණික්‍ය වමාරා පැත්තකට වී බලා සිටිති. එවිට එහි දීප්තිමත් ආලෝකයට සිය දහස් ගණනින් අනේක විද කෘමි සතුන් ඇදෙන අතරේ ඒ සියලුම සතුන් ගොදුරු කරගන්න
ගන්නා නාගයෝ යලි නාගමාණික්‍ය ගිල දමා තමන්ගේ වාසස්ථානය වෙත ගමන් කරති. එසේ නාගරාජයෙකු සතු නාගමාණික්‍යයක් පැහැරගත හැකි ක්‍රමයක් පිළිබඳව ජනශ්‍රුතිවල සඳහනයි. එනම් නාගරාජයෙකු එසේ නාගමාණික්‍යයක් වමා රණතුරු බලා සිටි හනිකය ගොම ගොඩක් මත තෙබීමය. එවිට එය නැවත ගිලීමට නොහැකි නාගරාජයා මහත් දුකටත් කම්පාවටත් පත් ආපහු හැරෙයි. වරක් මම මේ නාගමාණික්‍ය පිළිබඳ කතාව ගල්ගමුව අන්දරබැද්දේ නාගයන් නැටවීමෙන් දිවි පෙවෙත සරි කරගන්නා ගෝත්‍රයක නායක මසන්නා මහතාගෙන් අසා සිටියෙමි. එවිට ඔහු කියා සිටියේ එසේ නාගමාණික්‍යයක් ඇත්තේ හිමාල වනයේ වෙසෙන දිව්‍යමය නාගයන්ට පමණක් බවය. ඒ කෙසේ හෝ මෙම නාගමාණික්‍ය පිළිබඳ ප්‍රවාද ඉන්දියාවේද එලෙසින්ම තිබේ. ඔහු නාගමිනි නාගමාණික්‍යම් ලෙස ඒවා හඳුන්වති. නාගමාණික්‍ය කියා මැණික් වර්ගයක් මෙලොව කොහෙවත් නොමැති බවත් ඒවා හුදෙක් මිත්‍යා විශ්වාසවලට පමණක් සීමා වන බවත් ජාටික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරීනියක් මා ඒ සම්බන්ධයෙන් කළ විමසුමකදී කියා සිටියා. එමෙන්ම රාත්‍රියට ආලෝකයක් විහිදුන කලාමැදිරියන් රාබදුල්ලන් වනි සතුන්සේම රාත්‍රියට ආලෝකයක් නිකුත් කරන වෘක්ෂලතා ආශ්‍රිතව ඇතිවන දිලීර සහ පුස්වර්ග සහිත පරිසරයන් තුල නාගයන්ගේ ගැවසීම බහුල වීම මත මෙම නාගමාණික්‍ය පිළිබඳ මිත්‍යාව සමාජගත වී ඇති බව ඒ සම්බන්ධ විද්වත් මතේය. මේවැනි වීඩියෝ බලන්න, ඉතිහාස කරුණු දැනගන්න අපිව ෆොලෝස් කරලා තියාගන්න. කමෙන්ට් එක දාන්න අමතක කරන්න එපා. එහෙනම් නැවත වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබට ජය. ශ්‍රී හෙළයට ජය.